ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් මම මේ ප්‍රකාශය කරන්නේ පළමුවෙන්ම මේ අද මම මේ අවස්ථාවක් කරගන්නවා කාන්තා ජාත්‍යන්තර කාන්තා දිනේදී සියලුම කාන්තා දිනය තුල අපි මතක් කරන දේ අපි සමරන දේ තමයි ලෝක වටා කාන්තාවන්ගේ අරගල අපි සනිටුහන් කරන දිනය අද. එක ජාත්‍යන්තර කාන්තා දිනය වෙන්නේ ඒ නිසා. අද මම කැමති ඒ වෙනුවෙන් විශේෂයෙන්ම ලංකාව තුල දශක ගණනාවක් තිස්සේ විවිධ අන්දමින් විවිධ තැන්වල විවිධ අවස්ථාවල විවිධ හේතුන් මත අරගල කරපු ඒ සියලුම ගැහැණුන් අපේ සහෝදරියන්ට අපේ ප්‍රණාමය සහ අපේ ස්තුතිය ප්‍රකාශයට පත් කරන්න. අද දිනය තුල අපි 22ක් අද മന്ത്രിවරියන් හැටියට පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ඉන්නේ ඒ අරගලවල ප්‍රතිඵලයක් හැටියට. ඒ ඉතිහාසය තුල ඒ වෙච්ච අරගල හරහා තමයි අද අපිට මේ තත්ත්වය ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒක කිසිසේත්ම පහසු පාරක් නොවන බව අපි සියලු දෙනාම හොඳින් දන්න දෙයක්. අපි අද මෙතන ඉන්නේ අපි හිටගෙන ඉන්නේ ඒ විදියට අරගල කළා අපි වෙනුවෙන් පෙනී හිටපු ඒ සහෝදරියන් නිසා. විශේෂයෙන්ම ජාතික ජනබලවේගයේ മന്ത്രിවරියන් 20 දෙනා වෙනුවෙන් අපි වෙනුවෙන් ඒ සටන් කරපු අපි වෙනුවෙන් පෙනී හිටපු නං දන්න නං නොදන්න වේදිකාවල හිටපු වේදිකාවල පිටිපස්සේ හිටපු ඒ සහෝදරියන් දහස් ගාණක් වෙනුවෙන් මගේ ස්තුතිය ප්‍රකාශ කරන්න අවස්ථාවක් බවට මම මේක පත් කර ගන්නවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද අපිට විශේෂ අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ වෙනස් වෙමින් පවතින තත්වයන් තුල කාන්තා දේශපාලනයට හඬක් දැන් වෙනදට වඩා ලැබිලා තියෙනවා. වෙනදට වඩා අවධානයක් ලැබිලා තියෙනවා. නායිකාවන් අපි මතු කරගෙන තියෙනවා. ඒක පක්ෂපාත කිසිම ભેදයක් නැතුව අපිට ඒක දකින්න තියෙනවා. කාන්තා දේශපාලනය කියන එක ගරු නියෝජ්‍ය කතානායකතුමනි පක්ෂ දේශපාලනය විතරක් නෙවෙයි. එහෙමත් නැත්නම් නියෝජිත දේශපාලනය පමණකුත් නෙවෙයි. ඔබ දන්නවා ස්ත්‍රීවාදී මතවාදය තුල අපි සියලු දෙනාම සටන් පාඨයක් හැටියට ගන්න දෙයක් තමයි the personal is political කියලා. ඒ කියන්නේ විශේෂයෙන්ම ගැහැණු අපිට පුද්ගලික සහ ප්‍රසිද්ධ කියන පබ්ලික් ප්‍රයිවට් කියලා ભેදයක් නැතුව අපිට සටන් කරන්න සිද්ධ වෙලා තියෙනවා අරගල කරන්න සිද්ධ වෙනවා අපේ හැම අරගලයක්ම දේශපාලනිකයි. අපි gedara තුල අපේ ආරක්ෂාව වෙනුවෙන් කරන අරගලය දේශපාලනිකයි. ආර්ථිකය තුල අපේ gedara පවත්වාගෙන යෑම සඳහා බඩු මිල වෙනුවෙන් කරන අරගලය අතිශයින්ම දේශපාලනිකයි. අපේ ගෙදර දියණියව රැක බලා ගන්න අපේ අම්මලා කරන ඒ අරගලය අපේ ආච්චිලා කරන අරගලය දේශපාලනිකයි. ආබාධිත වෙච්ච ගැහැණියක් ඇගේ ජීවිතය ගොඩනගා ගැනීමට ගෙදර තුල ප්‍රජාව තුල අය වැඩ කරන තැන ඉඳගෙන කරන අරගලය තනියෙන් කරන අරගලය වුණත් දේශපාලනිකයි. ආයතනයක් තුල තමන්ගේ ගරුත්වය ලබා ගන්න ගරුත්වය තියාගෙන තමන්ගේ වෘත්තිය කරගෙන යන්න කරන ඒ අරගලය දේශපාලනිකයි. පොදු ප්‍රවාහනයේ යනකොට කරදරයක් නැතුව යන්න අපි දිනපතා කරන ඒ අරගලය දේශපාලනිකයි. ඒ නිසා අද ඒ දේශපාලන අවදිවීම තුල ඒ අපේ ජීවිත තුල අපි හැමදාමත් මේ අරගල කරලා තියෙනවා. නමුත් ඒ අරගල වලට අපිට නමක් තිබ්බේ නැහැ. අපි සංවිධානගත වුණේ. අපි පොදු සටනකට එකතු වුණේ නැහැ. අපි බොහෝ දෙනෙක් මේවා තනියෙන් කරපු දේවල් අපි හිතුවා මේක තමයි අපේ ජීවිතය කියලා. නමුත් අද ඒක වෙනස් වෙමින් පවතිනවා. අද අපි තේරුම් අරගෙන තියෙනවා අපි මේ පුද්ගලිකව කරලා තියෙන අරගලය
ඒක ඇත්තටම දේශපාලන අරගලයක් කියන එක මේ රටේ ගැහැණුන් හැම තැනම ඉඳගෙන ඒක තේරුම් ගනිමින් යන නිසා තමයි අද කාන්තා දේශපාලනය මෙහෙම පිළිගන්න තැනකට හඬක් සංවිධානාත්මක හඬක් බවට පත් වෙලා තියෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා මම හිතන්නේ අද වගේ දිනයක අපි මේක මතක් කරගත යුතුයි, අපි මේක සැමරිය යුතුයි. මේක සුවිශේෂී දෙයක්. මේක අපි පොදුවේ සාමූහිකව කරන අරගලයක්. තනිව කරපු ඒ අරගලය අද අපි සාමූහිකව කරනවා. සාමූහිකව අපි එකිනෙකා වෙනුවෙන් පෙනී ඉන්න තැනකට පත් කරමින් යනවා. බාධක නැතුව නෙවෙයි, වැරදෙන තැන් නැතුව නෙවෙයි, අභියෝග නැතුව නෙවෙයි. නමුත් අපි සියලු දෙනා දන්නවා අභියෝග නැති, බාධක නැති අරගල නැහැ. දිනා ගන්න අපිට බොහෝ දේවල් තව තියෙනවා. අද උනත් බලන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි රටවල් 146කින් ජෙන්ඩර් ගැප් එක ගැන ඒ තියෙන වාර්තාව අනුව අපි ඉන්නේ 110 වෙනි තැනේ. ඊටාත්ම එක පිළිගත හැකි තැනක් නෙවෙයි. අදටත් මෙච්චර ජයග්‍රහණයක් අපි ලබාගෙනත් අපේ පාර්ලිමේන්තුව තුල අපි 10%ක්වත් තාම නැහැ. අපි 9.8 almost 10%, but in no way can that be seen as sufficient. තව කතා මේ වෙලාවේ යන තව විශේෂ සංවාදයක් තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ ශ්‍රම බලකාය තුල කාන්තා සහභාගීත්වය ගැන. මේක කාලයක් තිස්සේ කතා වෙන දෙයක්, කාලයක් තිස්සේ මතු කරන දෙයක්. ලංකාවේ අධ්‍යාපනය සහ වෙනත් ක්ෂේත්‍රවලින් ඉහළින්ම ඉන්න ගැහැණුන් ශ්‍රම බලකාය තුල ඉතාමත්ම අඩු සහභාගීත්වයක් දක්වනවා කියන එක අද වෙනකොටත් පිරිමි අයගේ ශ්‍රම සහභාගීත්වය 74ක් වෙන තැන ගැහැණුන්ගේ සහභාගීත්වය 32යි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි කොහොමද මේක තේරුම් ගන්නේ? මේක අතිශයින්ම වැදගත් කරුණක් සහ මම සතුටු වෙනවා ජාතික ජනබලවේගය හැටියට අපි මේ කාරණය දිගින් දිගට මතු කිරීම පිළිබඳ විතරක් නෙවෙයි, අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනවලත් අපේ ප්‍රතිපත්ති අපි ක්‍රියාත්මක කරන තැනත් මේක අපි තේරුම් ගනිමින් යන එක ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. මෙතනට විශේෂයෙන්ම ජාත්‍යන්තර සංවිධානත් ගණනය කරනකොට, ප්‍රතිපත්ති දායකයන් ගණනය කරනකොට මග හැරෙන දෙයක් තියෙනවා. ඒක තමයි වැටුප් රහිත සුරැකුම් වැඩ වලට ගැහැණුන්ගේ සහභාගීත්වය නිසා මේ ශ්‍රම බලකාය තුල ඇය මග ඇරෙන හේතුව ගැන ඇතිතරම් සංවාදයක් පත් වෙලා නැහැ. බොහෝ දුරට ගැහැණුන්ගේ ශ්‍රම බලකාය තුල සහභාගීත්වය අඩුවීමට ආර්ථිකය තුලින්ම තමයි අපි විසඳුම් හොයන්න යන්නේ. නමුත් ආර්ථිකයක් තුල සමාජයක් සංවිධානය වෙලා තියෙන විදිය ආර්ථිකයට බලපානවා. සමාජයේ සංවිධානය වෙලා තියෙන විදිය තුල සුරැකුම් වැඩවල බහුතර වගකීම ගැහැණුන්ට තියෙන තාක්කල් සායේ සුරැකුම් වැඩ පුද්ගලික වගකීමක් හැටියට පමණක් දකින තාක්කල්, ඒකට තියෙන සමාජීය වැදගත්කම, සමාජීය වගකීම සමාජයක් හැටියට අපි තේරුම් ගන්න නැති තාක්කල් අපිට කවදාක්වත් බැරි වෙනවා අර්ථවාන්විත විදියට ශ්‍රම බලකාය තුල කාන්තාවන්ගේ සහභාගීත්වය වැඩි කරන්න. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම වැටුප් රහිත කරනේ සුරැකුම් වැඩ තවදුරටත් පුද්ගලික වගකීමක් නොව මෙය සමාජමය මෙහෙවරක් අපේ ගැහැණුන්, අපේ අම්මලා, අපේ නංගිලා, අපේ ආච්චිලා කරන්නේ, අපේ සහෝදරියන් කරන්නේ සමාජ මෙහෙයුමක් කියන එක තේරුම් අරගෙන ඒක වෙනුවෙන් සමාජ ප්‍රතිචාරයක් ලැබෙන තාක්කල් අපිට මේ මූලික ගැටලුව විසඳන්න බැරි වෙනවා. ඒ නිසා තමයි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුලත් අපේ අයවැය තුලත් විශේෂයෙන්ම දිවා සුරැකුම් මධ්‍යස්ථාන, වැඩිහිටියන්ගේ සුරැකුම් මධ්‍යස්ථාන, පොදු ප්‍රවාහනය, සෞඛ්‍ය, අධ්‍යාපනය කියන දේවල් දියුණු කිරීමත්
මේ අරගලේ කොටසක් බවට පත් වෙලා තියෙන්නේ අන්න ඒ නිසා. මේවා සමාජ ආරක්ෂණ වැඩ ශක්තිමත් වෙන්නේ නැති තාක්කල් සුරැකුම් වැඩ කියන එක අපි සියලු දෙනාගේම වගකීමක්, ඒක ගෙදර ඉන්න අම්මගේ වගකීමක් පමණක් නොව කියන ඒ සමාජ කතිකාව හැදෙන තාක්කල් නොහැදෙන ඒක හැදෙන්නේ නැති වෙන තාක්කල් අපිට මේ ප්‍රශ්නයට තිරසාර සාධාරණ විසඳුමක් ගේන්න බෑ. ඉතින් ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම මේ අවස්ථාව පාවිච්චි කරේ මේක මතු කරන්න. මේක අපිට ජාතික ප්‍රතිපත්තියක් ලෙස හා ජාතික වැදගත්කමකින් අපි මේක බාර ගන්න නිසා. මේක කාන්තා දිනය කියන එක හුදෙක් දවසකට සීමා වෙන දෙයක් නෙවෙයි. අපි මෙතන මතු කළ යුත්තේ ඒ සමාජ පරිවර්තනය තුළ ගැහැණියගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවය තුළ ඒ ඇති වෙලා තියෙන අසමානතාවය සහ අසාධාරණය අපි සමාජ දේශපාලන ප්‍රශ්නයක් හැටියට ආර්ථික ප්‍රශ්නයක් හැටියට හරියට හඳුනාගෙන එයට ජාතික තලයේදී මැදිහත් වීම. මම සතුටු වෙනවා අද අපි එකතු වෙලා අපි මේ හදන ප්‍රතිපත්ති තුලත් අපේ කරන මැදිහත් වීම තුලත් නිරන්තරයෙන් මේක මතු කිරීම පිළිබඳවත් ඒකට ඇහුම්කන් දෙන අපේ සහෝදර മന്ത്രിවරුන්ටත් ජනාධිපති ඉඳන්ම ඒකට ඇහුම්කන් දෙන සහෝදර മന്ത്രിවරුන්ටත් ඇමති මණ්ඩලයටත් මම ස්තුති කරමින් මම නිහඬ වෙනවා මේ කාලය ලබා දීම පිළිබඳව බෙහෙවින්ම ස්තුතියි.